ආයුබෝවන් සියලුම දෙනාට. ඉතින් අද ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න තීරණය කරේ බොන්සායි කලාවේදී වගේම සාමාන්‍ය ගෙවතුවගාවේදීත් භාවිතා කරන ක්‍රමවේදයක් ගැන. ඒ කියන්නේ දඬු. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර බොන්සායි කරනකොටත් වගා කරනකොටත් තියෙන ගහකින් තවත් ගහක් ලබා ගන්න එක ඉතාමත් සාර්ථක ක්‍රමයක් කියලා දැන් මේ වෙනකොට ගොඩක් අය දන්නවා. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට අපි එයා ලේයර් කරනවා. මම එයා ලේයර් කරන විදිහ වීඩියෝ වල පෙන්නලා වලට තියෙනවා. ඉතින් අද වලට මම පෙන්නන්නේ දඬු කැබලි වලින්. ඒ කියන්නේ ගහක සජීවී ගහක අතු වලින් පැල ලබා ගන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක සම්පූර්ණ එකතු වෙලා ඉන්න. මේක ඔයාලට බොන්සායි කලාවේදී වගේම ගෙවතුවගාවේදීත් භාවිතා කරන්න පුළුවන් ඉතාමත් සාර්ථක ක්‍රමයක්. ඉතින් වීඩියෝ එකත් එක්ක කට්ටිය එකතු වෙලා ඉන්න. ඉතින් මම වීඩියෝ එකට තෝරගත්තේ මෙන්න මේ පෙන්නන අතු කැබැල්ල. ඇත්තටම මේ අතු කැබැල්ලෙන් පැල මගේ අත්දැකීමෙන් මම කියනවා නම් පැල 5ක් විතර ගන්න පුළුවන්. හැබැයි මම මේ අවස්ථාවේදී ඔයාලට පෙන්නන මේ අත්ෙන් මේ අනවශ්‍ය අතු ටික කපලා අයින් කරලා එක කොටසක් තමයි භාවිතා කරන්නේ. අනවශ්‍ය වටේ තිබුණු අතු ටික කපලා ඉවත් කරගත්තට පස්සේ මෙන්න මේ පෙන්වන ප්‍රධාන කොටස තමයි මම වීඩියෝ එකට භාවිතා කරන්නේ. අද වීඩියෝ එකේදී මම ඔයාලට ඒ කියන්නේ මේක බොන්සායි වීඩියෝ එකක් නිසා කට්ටියට දැනුවත් වෙන්නත් එක්කම තාක්ෂණික ක්‍රමවේදයන් කිහිපයක්ම භාවිතා කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා තිබුණු තත්ත්වයට වඩා දැන් සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. මේ කම්බියක් පාවිච්චි කරලා එතන සීමාවක් වගේ ලකුණු කරලා තියෙන ඇත්තටම යටින් කඳ පළලා තියෙනවා. ඒ පැලීම ගහ අත ඉහළට යෑම වළක්වන්න තමයි මේ කම්බියක් දාලා එතන හිර කරලා තියෙන්නේ. එතකොට මේ කඳේ යට කොටස් 5කට පැලීම සිදු කරලා තියෙනවා. ඇත්තට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ බොන්සායි කලාවේදී ටේපර් එක කියන එක අනිවාර්යම දෙයක්. ඒ කියන්නේ අපි ගහ දැන් මේක අත්තක් කුඩා කාලේ නම් නඩත්තු කරන පැලයක් නෙමෙයි. ඉතින් ඉතා ඉක්මනින් ගහේ හැඩය වර්ධනයත් එක්කම ලබා ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට යටින් පළලා ඔය පෙන්වන විදිහට සියුම් විදිහට පොත්ත ඉවත් කර ගැනීම කරනවා. පොත්ත කියන්නේ අර පැලුමේ දෙපැත්ත විතරයි මේ විදිහට තියුණු තලයකින් කපලා ඉවත් කර ගැනීමක් කරගන්නේ. එතකොට මේ යට කොටසෙන් මුල් එනකොට ගහ යට කඳ මහත් වෙලා තමයි මුල් එන්න පටන් ගන්නෙ. ඒත් එක්කම මෙන්න මේ අග කොටස පොත්ත විතරක් කපලා අයින් කර ගැනීමත් කරගන්නම ඕනේ. එතකොට මුල් වර්ධනයේට මේ අත්තට ඒක ඊටමත් පහසුවක් වෙනවා. මේක බොන්සායි කලාවේදී භාවිතා කරන ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේදයක්. මොකද දැන් සාමාන්‍යයෙන් අත්ත නිකම්ම ඉඳවුවත් මුල් අද්දනවා. ඒත් යටේ කඳ අර බොන්සායි කලාවේදී අපි ඇත්තටම දකිනවා මේ ටේපර් එක කියන එක. ඒ ටේපර් එක මතු කරගන්න පහසුවට තමයි මේ වගේ යටින් පළලා වෙනස් කරගන්නේ. ඒත් එක්කම උඩත් මේ විදිහට තියුණු තලයෙන් පිරිසිදු කරගෙන කපා ගැනීමක් සිද්ධ කරගන්නවා. ඒත් එක්කම මම තව දෙයක් ඔයාලට කියන්නම්. මම වීඩියෝ වලදී මේ කියන දේවල් ඔයාලට දැනුවත් කරන දේවල් මගේ අත්දැකීමෙන් ලබාගත් දේවල් තමයි ගොඩාක් දුරට ඔයාලත් එක්ක බෙදාගන්නේ. මොකද මම දන්න දේවල් තව කෙනෙක් ඉගෙන ගන්නවට මම ඇත්තටම කැමතියි. මේ වගේ දේවල් ඉගෙන ගන්න කට්ටිය ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒක නිසා මම ලබාගත් දැනුමත් බොන්සායි කලාව ගැන මම හැදෑරීම කරපු කරුණුත් එක්කම තමයි ඔයාලට මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒත් එක්කම භාෂණයේ ගැටලු ඇති සමහර විට ඉතින් ඒකටත් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඊට පස්සේ අපේ ඊළඟ අදියර වෙන්නේ මේ ගහ මේ අත්ත රෝපණය කරන එක.
ඒකට මම භාවිතා කරන්නේ පොලිතීන් බඳුනක්. මම ඔයාලට මෙතන තව දෙයක් පෙන්වන්නම්. මම පුහුණු කරන ශාක සඳහා භාවිතා කරන්නේ මේ පස් මිශ්‍රණය. මේකේ අඩංගු වෙන්නේ මතු පිට පස්, කර 10, ගොම, ඒ කියන්නේ වියලි ගොම, ඒ වගේ දේවල් තමයි පුහුණු බොන්සායි නිර්මාණ වලට මම භාවිතා කරන්නේ. ඊට පස්සේ මේ වගේ අපි යොදාගත්ත අත් භාජනයේ ඉඳවලා පුහුණු බොන්සායි පස් මිශ්‍රණය එකතු කරගෙන රෝපණය කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේ පුහුණු භාජනයට ජලය එකතු කර ගැනීම තමයි සිද්ධ කරන්නේ. මම මේ අවස්ථාවේදී මේ දේ කියන්නම්. මේ ජලය එකතු කර ගැනීම අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මොකද අත්තක් පැල කරනකොට අපි අනිවාර්යෙන් ඒක ප්‍රොපගේට් කරන්න ඕනේ. ඉතින් ප්‍රොපගේට් කරනවා කියන්නේ දවස් 21ක් හෝ ඊට වැඩි කාලයක් මේ භාජනය ආවරණය කරලා තමයි තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ඒ දවස් ගානට ඇති වෙනත් එක්කම පස් වේලෙන් නැති වෙනත් එක්කම ජලය අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕනේ. ඔයාලා බලන්න ඉතින් මොකද මේ කෝටු ගහන්නේ කියලා. ඇත්තටම මේකත් මම කරන දෙයක්. මොකද මේ පොලිතීන් ආවරණයෙන් මේ පුහුණු භාජනය ආවරණය කරාට පස්සේ පොලිතීන් එක රඳවා තැබීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒක පහසුවට තමයි මේ වගේ කෝටු හතරක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ විදිහට පොලිතීන් ආවරණයකින් මේක ආවරණය කරගන්නවා. දැන් ඔයාලට ගැටලුවක් ඇති. දැන් මේක අනිවාර්යෙන් දවස් 21ක් හෝ මාසයක් වගේ කාලයක් තියන්න ඕනේ. කියන්නේ මේ රෝපණය කරපු අත්ත පැල වෙලා ස්ථාවර වෙන්න. ඉතින් අපිට දවස් 21ක් බලාගෙන ඉන්න බැරි නිසා මම මේ කාර්යය මීට කලින් කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ පහසුවටත් එක්ක මම පෙන්වන්නම් මේ වැඩේ තියෙන සාර්ථකත්වය. මේ වාජනය මෙතන තියෙද්දිම මම කලින් කරපු මේ වර්ගයේම අත්තක් රෝපණය කරපු අවස්ථාව. ඒකෙන් මම හිතනවා ඔයාලට සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි ගහක අත්තක් රෝපණය කරාට පස්සේ ඒකේ ප්‍රතිඵලය කොහොමද කියලා. මේ ඇත්තටම දවස් 23ක් වගේ වෙනවා. 23කට වගේ කලින් අතු රෝපණය කරපු පුහුණු නිර්මාණයක්. මම ඔයාලට මේ පොලිතීන් ආවරණය ඉවත් කරලා පෙන්නන්නම් වැඩේ කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. ඔයාලට දැන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. වැඩේ ඉතාමත් සාර්ථකයි. මේ පුහුණු භාජනයේ අතු 3ක් විතර මම ඉඳලා තියෙනවා. ඇත්තටම කියන්න සතුටුයි. අතු 3ම ඉතාමත් සාර්ථකව පැලවෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් බොන්සායි කලාවේදී හෝ ගෙවතු වගාවේදී මේ වගේ අතු රෝපණය මගින් අලුත් පැල ලබා ගන්න. මම හිතනවා වීඩියෝ එකෙන් ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ආයෙත් දවස් එක අලුත් දෙයකින් අලුත් නිර්මාණයකින් ඔයාලත් එක්ක එකතු වෙන්න එන්න. එතකන් සියලු දෙනාටම සුබ දවසක්.